අද අපි ඉන්නේ කොග්ගල අපේ සාහිත්‍යයට මහා මෙහෙවරක් කළ මහා ගත්කතුවරයෙකුගේ ගෙදර ගාව. එන්න අපි ඒ නිවස ගාවටම ගිහින් ඒ ගැන කතා කරමු. මේ තියෙන්නේ ඒ මහා ගත්කතුවරයා වන කොග්ගල ප්‍රාත්‍යා ලෙසද හඳුන්වන මාර්ටින් වික්‍රමසිංහ මහතා උපන් නිවසයි. අද වන විට මෙය මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය ලෙස සංරක්ෂණය කර ඇත. ඉතින් අද අපි කොග්ගල ප්‍රාච්‍යා වන මාර්ටින් වික්‍රමසිංහ මහතා ගැන ඉගෙන ගනිමු. දුවේ පුතේ, අද අපි ඉගෙන ගන්න යන්නේ ඔයාලා කවුරුත් හොඳින් දන්න සිංහල සාහිත්‍යයට මහා මෙහෙවරක් කළ මාර්ටින් වික්‍රමසිංහ මහතා ගැනයි. ඉතින් මාර්ටින් වික්‍රමසිංහයන් ගැන කතා කරනකොට මුලින්ම අපිට කතා නොකරම බැරි තැනක් තමයි මාර්ටින් වික්‍රමසිංහයන්ගේ උපන්ගම කොග්ගල. කොග්ගල ගැන මාර්ටින් වික්‍රමසිංහයන් විසින් රචනා කළ ගම්පෙරළියේ මෙසේ විස්තර කර තිබේ. කොග්ගල වූ කලී එක් පැත්තකින් මුහුදින්ද අනෙක් පැත්තෙන් සුන්දර නදියකින්ද සීමා වුණු බිම්තීරයකේ. සැබවින්ම කොග්ගල මුහුදෙන්ද කොග්ගල ඔයෙන්ද සීමා වූ මනරම් භූමි භාගයකි. මාර්ටින් වික්‍රමසිංහ මහතා රචනා කළ ග්‍රන්ථ කීපයකටම පාදක වී තිබෙන්නේ කොග්ගල ග්‍රාමයයි. මඩොල් දූව, ගම්පෙරළිය, කරුවල ගෙදර, උපන්දා සිට හා අපේ ගම වැනි ග්‍රන්ථ ඒ සඳහා නිදසුන්ය. කොග්ගල ගමේ සැබෑ ස්වරූපයන් ඔහු සිය ප්‍රබන්ධයන්ට සහ ජීවිතාවර්ජන කෘතිවලට ඇතුළත් කර තිබේ. 1890 මැයි 29 වන දින ළමා හේවගේ බස්තියන්ද සිල්වා මහතාට සහ මාගොල්ල බලපිටිය ලියනගේ නොච්චිහාමි යන යුවලට දාව පවුලේ එකම පිරිමි දරුවා ලෙස ළමා හේවගේ මාර්ටින් වික්‍රමසිංහ කොග්ගල ග්‍රාමයේ පිහිටි සිය නිවසේදී උපත ලැබිය. ඔහු උපත ලැබූ නිවස සහ උපන් කාමරය අද දක්වාම සංරක්ෂණය කර තිබෙනු දැකිය හැකිය. සිය උපත ගැන මාර්ටින් වික්‍රමසිංහ මහතා උපන්දා සිට කෘතිය තුල මෙසේ විස්තර කර තිබේ. මා උපන් දිනේ අඩවන් කරන ලද දොර ඇති කාමරයේ උන් වින්නබුව සරමයයි කියනු ඇසූ තාත්තත් සහෝදරියනුත් බෙහෙවින් සන්තෝෂ වූහ. ඊ මගේ නෑයන් කියනු මම නොඑක්වර අසාය. ඔවුන් එතරම් සතුටු වූයේ පිට පිට කම්බා 8ක් බිහි කළ අම්මා වැදූ එකම සරම මා බැවිනි. වයස අවුරුදු 5දී වික්‍රමසිංහ සිය නිවසේදී සහ ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන් සිංහල අකුරු උගත්තේය. ඔහු දේවනාගරී අක්ෂරද උගත් අතර හිතෝපදේශයේ පරිච්ඡේද කටපාඩමින් කිව හැකි විය. අවුරුදු 2කට පසු ඔහුව ගමේ පාසලට ඇතුළත් කරනු ලැබූ අතර ඔහු 1897 දක්වා එහි අධ්‍යාපනය ලැබීය. අනතුරුව ඔහුව ගාල්ලේ ඉංග්‍රීසි පාසලක් වූ බොනවිස්ටා විද්‍යාලයට ඇතුළත් කෙරිනි. එහි අධ්‍යාපනය ලැබූ වසර 2 තුළ වික්‍රමසිංහ ඉංග්‍රීසි මෙන්ම ලතින් භාෂාවද ව්‍යක්ත ලෙස හැසිරවීමට උගත්තේය. ඔහුගේ පියා මිය යාමෙන් අනතුරුව ඔහු නැවතත් අහංගම පිහිටි සිංහල පාසලට ඇතුළත් කරනු ලැබූ අතර පවුලේ සිදු වූ ආර්ථික අපහසුතා නිසා ඔහුට නොයෙක් දුෂ්කරතාවන් වලට මුහුණ පාන්නට සිදුවිය. සැබවින්ම හරිහැටි පාසල් අධ්‍යාපනයක් නොලත් වික්‍රමසිංහ මහතා ඉහළම බුද්ධිතලය දක්වා වර්ධනය වූයේ පොතින් පතින් හා ජීවිත තක්ෂලාවෙන් අහුලාගත් දනුමිනි. මාර්ටින් වික්‍රමසිංහ මහතා තම අධ්‍යාපනය පිළිබඳ උපන්දා සිට කෘතියෙහි මෙසේ සටහන් කොට ඇත. මගේ කය වැඩුණේ අනෙක් සිංහල ගැමියෙකුගේ කය වැඩුණාක් මෙනි. සිත වැඩුණේ වෙනස් විදියකිනි. උසස් විදුහලකින් හෝ පන්වරයෙකුගෙන් හෝ පිළිවෙලින් උගැන්මක් නොලත් මා දැනුම ලැබුවයේ අත්දැකීමෙන් හා ආසාවෙන් පොත් කියවීමෙනි. පවුලේ තිබූ අගහිගකම් නිසා එතුමා 1906 දී නවතත් පාසලින් අස්වී කොළඹ කරෝලිස් සිල්වා සාප්පුවේ ලියන්නෙකු ලෙස රැකියාව කළේය. පාසලින් වැඩිදුර දැනුමක් ලබා ගන්න අවස්ථාව නොලැබුණත් මෙතුමා ඉගෙනීම තම ජීවිතය කරගත්හ. ඔහුගේ තිබූ ඉංග්‍රීසි දැනුම නිසා ඔහු නිතර දෙස් විදෙස් පොත් කියවන්න හුරු විය. ඔහුගේ දැනුම වර්ධනය කරගත්තේ පොතපත කියවීමෙනි. පොත්පත් කියවීම ඔහුගේ විනෝදාංශය විය.
මාටින් වික්‍රමසිංහයන් 1918 දී සිය කුළුදුල් නවකතාව ලීලා රචනා කර සිය ලේඛන ජීවිතය ආරම්භ කළ ඔහු ලක්මින, දිනමින හා සිළුමින පුවත්පත්වල කර්තෘ තනතුර හෙබවීය. වික්‍රමසිංහයන්ගේ සාහිත්‍ය සේවාව නවකතා, කෙටිකතා, විද්‍යාත්මක කතා, සතුන් පිළිබඳ අධ්‍යාපනය, විචාරය ආදී විවිධ තලයන් ඔස්සේ විහිදී යයි. එහෙත් ඔහු වඩා ප්‍රකට වූයේ නවකතාකරුවෙකු ලෙසයි. සිංහල නවකතා ඉතිහාසයේ වැදගත්ම ලේඛකයා ලෙස මාටින් වික්‍රමසිංහ මහතා හැඳින්වේ. මොහු එසේ හඳුන්වන්නට හේතු වූයේ 1944 දී පළ වූ ගම්පෙරළිය නවකතාව තුළින් මෙරට එතෙක් තිබූ නවකතා සාහිත්‍ය වෙනස් මගකට යොමු කිරීම නිසාය. ගම්පෙරළිය තුළින් නවකතා සාහිත්‍යයටද පෙරළියක් ඇතිවිය. ඉන්පසුව එතුමාතින් තුන්නේදුණු නවකතාව සම්පූර්ණ කරමින් යුගාන්තය සහ කලියුගය යන නවකතා බිහිවිය. කතලව බාලගේ ප්‍රේමාද සිල්වා මෙනවිය සමගින් 1925 නොවැම්බර් මාස 30 වන දින විවාහ වන විට මලලගම මාටින් වික්‍රමසිංහ මහතා 35 වැනි වියේ පසුවිය. ඔහුගේ ජීවිත කතාවේ සුන්දරත්වය වික්‍රමසිංහ මහතා සිය උපන්දා සිට කෘතියේ මනාව රචනා කර ඇත. සිංහල සාහිත්‍යයට මාහැගි සේවයක් කළ එතුමන් පුරා වසර 86ක් ආගමන් මග ජාතියේ අනන්‍යතාව හෙළි කරන මග වූ බවට කිසිදු වාදයක් නොමැත. මහා ගත්කරුවකු වශයෙන් දෙස් විදෙස් පතල මාටින් වික්‍රමසිංහ ශූරීන් 1976 ජූලි මාස අභාව ප්‍රාප්ත විය. එතුමන් ලාංකීය චින්තන ධාරාව වෙනත් මගකට ගෙන යමින් බමුණු මත එකහෙලාම ප්‍රතික්ෂේප කළ චරිතයක් විය. ඔහු නිදහස් චින්තකයෙකු වූ අතර භාෂාව සම්බන්ධයෙන් නව අත්හදා බැලීම් නිරන්තරව කිරීමට සමත් විය. ඔහුගේ වියෝව ලාංකීය සාහිත්‍යයට මෙතෙකයි කිව නොහැකි තරම් පාඩුවකි. එනමුත් ඔහු විසින් ඉතිරි කරගිය නිර්මාණ ශාස්ත්‍රීය ග්‍රන්ථ සමුදාය තවත් චිරාත් කාලයක් පාඨකයන්ගේ නැනනුවන් පාදනු ඇත. වික්‍රමසිංහ මහතාගේත් එයින් දශක කිහිපයකට පසු මෙලොවින් සමුගත් ප්‍රේමා වික්‍රමසිංහ මැතිනියගේත් භෂ්මාවශේෂ තැන්පත් කර ඇති වික්‍රමසිංහ සමාධිය වික්‍රමසිංහ මහතාගේ නිවස ආසන්නයේ දැකගත හැක. මාටින් වික්‍රමසිංහ මහතා නාරාහේන් පිටදී සිය ජීවිතයෙන් සමුගත්තද ඔහුගේ මතකයන් රැඳුණු කොග්ගල ඔහු අදටත් සුවසේ නිදයි. ඔයාලා අද අපේ මහාගත් කතුවරයා වන මාටින් වික්‍රමසිංහ ගැන ගොඩාක් දේවල් ඉගෙන ගත්තා නේද? ඔයාලත් කොග්ගල පැත්තේ එනවා නම් මේ මාටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය නැරඹීමට අමතක කරන්න එපා. මොකද මෙතන ඔයාලට මාටින් වික්‍රමසිංහ මහතා ගැන විතරක් නෙමෙයි ජන ජීවිතය ගැන ගොඩාක් දේවල් දැකලා ඉගෙන ගන්න පුළුවන්. මාටින් වික්‍රමසිංහ ජීවත්ව සිටියේදී පරිහරණය කළ බොහෝ දේ මතක සටහන් ලෙස එහි තැන්පත් කර තිබේ. නිවස පසුබිම් කරගත් මෙම කෞතුකාගාරය 1982 දී ඉදි කර තිබේ. මාටින් වික්‍රමසිංහ ගැන කතා කරනකොට අපිට නොගිහින්ම බැරි තැනක් තමයි මඩොල් දුව. අපි එහෙනම් මඩොල් දුව බලන්න යමු. මඩොල් දුව සිංහල ළමා නවකතාව මහාගත් කතු මාටින් වික්‍රමසිංහයන් විසින් රචනා කොට 1947 දී ප්‍රථමවරට ප්‍රකාශයට පත් කොට ඇත. මෙම කෘතිය පසුව දෙමළ, ඉංග්‍රීසි, ලන්දේසි, රුසියන්, චීන, රුමේනියන්, බල්ගේරියන් ඇතුළු ලොව පුරා භාෂා රාශියකට පරිවර්තනය කර ඇත. උපාලි සහ ජින්නා යන යාළුවන් දෙදෙනා හා මේ දූපත වටා ගෙතෙන මේ කතාව වික්‍රමසිංහයන් ඉතාමත් අලංකාරව නිර්මාණය කරලා තියෙනවා. මඩල් දුව ළමා නවකතාවේ පිටපතක් මම පහත ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකකින් දාලා තියෙනවා. මේ මඩල් දුව පරිසර පද්ධතියේ ලංකාවට ආවේනික කඩොලාන ශාක විශාල ප්‍රමාණයක් අපිට දැක ගන්න පුළුවන්. ඉතින් මේ මඩල් දුව පරිසර පද්ධතිය රැකගන්න එන අපි කාගේත් වගකීමක්. ඔයාලා මඩොල් දුවට අරගෙන එන දේවල් මෙහි දාලා යන්නේ නැතිව ආපසු අරගෙන යන්න පුරුදු වෙන්න. ඔයාලා අද මාටින් වික්‍රමසිංහ මහතා ගැන මඩොල් දුව ගැන ඉගෙන ගත්තා නේද? අපි තවත් දවසක මේ වගේ දනුම පිරි වීඩියෝවකින් හමු වෙමු. අපි කලින් කැස්බෑවන් බලන්න ගියා, ගාලු කොටුව බලන්න ගියා. ඇයි රිටිපන්නේ ක්‍රමය ගැනත් ඉගෙන ගත්තා.
ඔයාලා මේ වීඩියෝ බැලුවා නේද? මේ මගේ channel එක subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝවක් දාපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන් වෙන්න. bell එකත් active කරලා තියාගන්න. හරි. ඔයාලට ඊළඟට යන්න ඕනේ කොහෙද කියලා comment එකක් දාන්න. මම එහෙනම් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ අනාගතයක්.